මං දැන් එනකම් බලාගෙන ආවා හොරට බුදියන තැන් පාර දිගට. ඔව් වල් කමට හොරට බුදියන තැන් අප්පා. 1 කිලෝමීටරේ තියෙනවා 10 15. කාමර ඇත කාමර ඇත කාමර ඇත කියලා බෝඩ්. කාටද බලන් එච්චර නිදි මත යන ගමන් බුදියන්න මොකද එහෙම හේ බාලා ඉන්න එක. එහෙම උන් ඉන්නවද? නෑ වල්කමට මසාජ් කරන තැන් ලස්සන නමක් දාලා බෝඩ් එකක් ගහලා. බලන්න මේ තියෙන වැඩ හැටියට ආය වෙන එකෙක් ඇඟ ඔබන්න ඕනේද? උදේ ඉඳලා රෑ වෙනකම් කරන්න තියෙන වැඩ හැටියට අය ඇඟ ඔබන්න තලන්න එකෙක් ඕනේ. අපිට නම් හැන්දෑ වෙනකොට අතපය වේදනා එනකන් තැලිලා අප්පා වැඩ. බලන්න කිලෝමීටර 200ක් විතර මෙහෙට ඇවිල්ලා 200ක් විතර අහට යනකොට මේ ඩ්‍රයිවර් මහත්තයා වාහනේ අහට මෙහෙට කරකෝ යනකොට කම්පටි වැදිලා රසීට් එකේ දෙපැත්තේ මස්තිරු ඇඹරිලා මේ මුළු ඇඟේම අය ගියපුවාම පුතා තැලුවා වගේ තමා. ඔව් පන්සලේ හිටියාම උදේ පාන්දර නැගිට්ටාම බණට එනකම් වැඩනේ. ඉවරයක් තියනවාද? මං දැන් බලන් හිටියා අනේ අර වයසක හාමුදුරු මේ ධර්මානුශාසන වැඩිපුරම දුවපු මිනිහා හොයන්න. මේ අද මේ ධර්මානුශාසනාව පවත්වන්න මේ පින්කම වෙනුවෙන් වැඩිපුරම දුවපු මිනිහා සාන්තප්‍රිය උඹ නෙමෙයි. ඔව් උඹේ ගෑණි දරුවෝ නෙමෙයි. මම බලන් හිටියේ අර හාමුදුරුවෝ පුදුම දිවිල්ලක් දුවන්නේ. මේ වගේ එකක් හරි අඩුපහඩු වෙයි මග ඇරෙයි ඒක හරියට කරන්න ඕනෑ කියන දැක්මෙන් විහාරස්ථානයේ ගෞරවය අභිමානය කරන පින්කමේ නිසි ඵලය ප්‍රයෝජනය ඔබට ලබා දෙන්නට අපට ලබා ගන්නට ඒක සංවිධානය කරනවා. ඒකට එකතු කරනවා ගොනු කරනවා. ආය පුතේ කවුරුවත් ලව්වා තලා ගන්න ඔබා ගන්න ඕනේද? ඇයි ඌ හදලා තියෙන්නේ? සල්ලි හුඟක් තියෙන වල් ගති පැවතුම් තියෙන කාලකන්නියන්ට. ඔව් මෙතනත් ඉන්නවා නම් එහෙම එකක් අටවා ගත්ත එකෙක් උඹේ හදවතින්ම බලාපන්. ඕක ඇටෙව්වේ මිනිස්සුන්ට මානව දයාවෙන් නිරෝගී පරම්පරාවන් නිර්මාණය කරන්නද කියලා. පට්ටු පරමාර්ථ වලින් වල් ගති වලින් සල්ලි හම්බ කරන්න හදාපුවා. අපට නොගැලපෙන සංස්කෘතියට, ජාතියට, ආගමට, දහමට, මානව ලෝකයට නොගැලපෙන ඒවා. ඒ වගේ හීන් කෙල්ලෝ තියන්නේ. ඔය පැනලා අල්ලාපු තැන්වල පේන්නේ අවුරුදු 14යි 15යි 16යි 17යි ඒ වගේ අය මේ ලෝකෙ පිළිබඳ අවබෝධයක්වත් ලැබලා නැති. උඹලට හිතේ පන්ති යනවා කියලා ගෙදරින්. උඹලට හිතේ අධ්‍යාපනය ලබන්න බෝඩ් කරලා ඉන්නේ කියලා. හැබැයි ඇත්තම ලෝකේ අධ්‍යයනය කළාම අපිට පේනවා මේක සංකර ගමනක බෞද්ධ දර්ශනයෙන් පිටපැනලා මේ ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අතීත වර්තමාන අනාගත සර්වකාලීන ලෝක මානවයාට ගැලපෙන සත්‍ය විද්‍යාත්මක වූ මේ යහපත් ගමන් මගේ
ඔබ ගමන් කරන්නේ නෑ කියලා. ඔබ ගමන් කරන්නේ අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරන්නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. වැරදි දේ හරි කියලා අරගෙන අසාර්ථක දේ සාර්ථකයි කියලා අරගෙන නිසරු දේ සරුයි කියලා අරගෙන නරක දේ හොඳයි කියලා අරගෙන පින්නතුනි වල් ගමනක් යනවා. මිත්‍යා දෘෂ්ටික අන්ධ ගමනක් යනවා. ඒ ගමනාන්තය පුතේ නිරයට මිසක් සුගතියට නෙවෙයි. දුකට මිසක් සැපට නෙවෙයි. අපායට මිසක් නිවනට නෙවෙයි. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම්. ලාලා අබරණ රිසි ලෙස සැරසුම් පාලා ගිය වැනි බහු රූ කෝලා. බහු බොහෝ රූ. මොකද රූ කිව්වේ? චරිත. බොහෝ චරිත. කෝලා රංගපාලා මැරිලා යනවා. බොහෝ චරිත රංගපාලා මැරිලා යනවා. අම්මගේ චරිතේ, තාත්තගේ චරිතේ, බිරිඳගේ චරිතේ, සැමියාගේ චරිතේ, නෝනාගේ චරිතේ, මහත්තයාගේ චරිතේ, දරුවාගේ චරිතේ, දැරිවියගේ චරිතේ, ආච්චිගේ චරිතේ, සීයාගේ චරිතේ, රාජ්‍ය සේවකයාගේ චරිතේ, ආයතන ප්‍රධානියාගේ චරිතේ, ජනාධිපතිගේ චරිතේ, මැති චරිතය, ඇමති චරිතය, නානාවිද වෘත්තීමය වශයෙන් චරිත, සිවිල් චරිත, මේ ඔක්කොම අපි ඒ තැන රඟපානවා. එක මිනිහා රඟපාලා තියෙනවා චරිත 100කට වැඩිය. චරිත 100කට වැඩිය රඟපාන. කල්යාණ මිත්‍රයාගේ චරිතය, හිතවතාගේ චරිතය, අසල්වැසියාගේ චරිතය, අවංක සේවකයාගේ චරිතය, අවංක ගනුදෙනුකරුවාගේ චරිතය, අවංක ණයහිමියාගේ චරිතය. අපි කොච්චර රඟපානවද ඒ තැන? ණයට ගන්න ගියපුවාම ආය මහත්තයා කියපු දිනේටම මන් දෙනවමයි. අය ඒ ගැන කිසි සැකයක් තියන්න එපා. දේව පුත්‍රයෙක් සැක හිතුවත් මං ගැන සැක හිතන්න එපා. දෙවියන්ටත් වඩා මේක ණය ගන්නකම්. හැබැයි ණය අරගත්තට පස්සේ ආය ගෙවන්න අර රංගපාපු දේව පුත්‍ර චරිතය තියනවාද? ගෙවන්න නෑ. හරක් වෙලා උපදින්නේ එවුන්. හරක් වෙලා උපදින්නේ එවුන්. මිහිතලි. එඳා 100 පිහිටුවාගෙන ඔබට ඔබේ ජීවිතයේ යන මේ වැරදි ගමනේ අනන්ත දුක් වලින් අත මිදෙන්නට මගක් කියන්න මම මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ අන්තර්ගත චතුරාර්ය සත්‍ය දේශනාවේ දෙවෙනි සත්‍ය විස්තර කරපු තැනින් මේ ධර්ම කාරණාව තෝරා ගත්තේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක, දුකට හේතුව, දුකින් මිදීම, ඒ සඳහා වූ මාර්ගය. මම පළවෙනි එක අතෑරියා. මොකද්ද පළවෙනි එක? දුක. මං කියන්න හදන්නේ දෙවෙනි එක දුකට හේතුව. මං දුක අතෑරියා, දුකට හේතුව කියන්න හදන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ ඒක ඇතෑරියේ? ඒක කියන්න දෙයක් නෑ, දැන් විඳවනවනේ නේද? දුක විඳවන්නේ නැද්ද?
මිනිහා මැරුණාම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ගෑනිට දැනිලා ඇති. ගෑණි මැරුණාම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මිනිහට දැනිලා ඇති. පෙම්වතිය තරහ වුණාම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පෙම්වතාට දැනිලා ඇති. ඒකම පෙම්වතියට දැනිලත් ඇති. දරුවෝ මිය ගියාම ඒ දුක දැනිලා ඇති. ආච්චි සීයා මිය ගියාම දැනිලා ඇති. මේ විදිහට ඔබ ආදරය කළ, ඔබ ප්‍රිය කළ, ඔබ ගරු කළ, ඔබ අල්ලාගෙන තිබුණු චරිත ඔබෙන් ඈත් වෙනකොට, බිඳෙනකොට, කැඩෙනකොට, නැති වෙනකොට ඔබට දැනිලා ඇතිනේ නේද? කැමති දේ නොලැබී යෑමේ දුක දැනිලා ඇති. ලෙඩවීමේ දුක දැනිලා ඇති. මේ ජීවත් වෙනකොට මම මේ තදින් දැනිච්ච ඒවා තමයි කියන්නේ. ඒ හින්දා දුක විස්තර කරන්න දෙයක් නැහැ. නාතාලේ දුක් ඔබ විඳලා තියෙනවා. එඳ ඒක කියන්නේ නැතුව මං කියන්න හදන්නේ ඔය දැනට විඳිමින් ඉන්න දුකට හේතු මිනිහා බීලා ඇවිල්ලා තඩි ගහනවා ඇති නේද? ප්‍රීතියෙන් ඉන්නේ කොන්ද අල්ලාගෙන දුක නැහැ. දුක ඒකට හේතුව ආපු කුලප්පුවට හොයන්න බලන්නේ නැතුව කසිප්පු කාර්යයක් දීගෙට ගැනීම අප්පා. හෙව්වේ බැලුවේ නෑ. පච්ච කොටලා ලේංගිරි ඇඳලා කට ගොර කාණ්ඩ වාගේ කළු පාට වෙනකන් සුරුට්ටු ඇදලා පාරේ හම්බෙච්ච සරුවාලයව දීගෙට ගත්ත එකේ කරුමේ ඔය. ඒ වෙලාවේ දැක්කේ සුරපුරින් බට කුමාරයා. අම්මා අනේක වාරයක් කිව්වා එපා තොට කන වෙලාද? ඔය උම්මත්තකෙක් ගන්න යන්නේ. අම්මත් එපා මට, තාත්තත් එපා, ඉස්කෝල ගමනත් එපා. මේ මං ගියා ප්‍රිය වල්ලභයා එක්ක. දැන් හම්බෙලා තියෙන පදක්කම අඬා කරුමේ ගෙවනවා. ඊට පස්සේ දුකක් නෑ වගේ ඉන්නවා. ඒකත් එක්ක ඉන්නම බෑ කියලා හිතිලා ඇතෑරියා කියන්නකෝ. මේකි මට්ටු වෙන්නේ ආය මිනිහෙක් ගන්නවනේ අප්පා. මේකි මට්ටු වෙන්නේ ආය මිනිහෙක් ගන්න. අපි මෝඩයි පෙරේතයි පුතා. මෝඩයි පෙරේතයි. ඒ හින්දායි මේ හේතු කියන්න මම මාතෘකා කළේ. දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුක්ඛ සමුදය අරිය සත්‍ය. දුකට හේතුව වූ ආර්ය සත්‍ය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි. රාගයෙන් පෙරේත ආසාවෙන් මේ ලෝකය අල්ලා ගැනීම තණ්හාවයි. ඒක තමයි දුකට හේතුව. ආසාවෙන් තණ්හාවෙන් රාගයෙන් යුතුව මේ ලෝකේ යම් දේ අල්ලා ගැනීමයි තණ්හාව. ඒක තමයි දුකට හේතුව. ඒ හේතුව කෙසේද යත්, ඒ තණ්හාව කෙසේද යත්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔබට ඒවා උපදින විදිය, තණ්හාව උපදින අවස්ථා,
එක කාම තණ්හා. දැඩි ආශාවෙන් අල්ලා ගන්නා වූ කාමය. මොකද්ද කාමය කියන්නේ? මොකද්ද කාමය කියන්නේ? මේ පානදුරේ හොරේ තුඩුව පැත්තේ කාමය නැද්ද? එහෙම නැත්තම් කාමය කියන වචනේ කියන්න බිය ගතියක් දැනෙනවාද? ලැජ්ජාවක් දැනෙනවාද? ඒක ස්වාමින් වහන්සේ කුණුහරුපයක් වගේ එකක් හින්දා කියාගන්න බෑ කියලා එහෙම දැනෙනවද? අවංකව කියන්නකෝ. එහෙම දැනෙනවා මන් දන්නවා. ඒ ඔබ දැකලා තියෙන විදිය. බුදුහාඳුරෝ කියන්න බැරි ඒවා කියලා තියෙනවද? නෑ නෑ. ඕනෑම සම්භාවනීය මානව කැලක් මැද දේශනා කරන්නට පුළුවන් මధుර සත්‍ය සර්වකාලීන දේශනාවක්නේ. කාමය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනෝභාවය කියන මේ ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීම කාමය. ඔයාලා කාමසප්ප විඳිනවා කියලා මොකද්ද කරන්නේ? ඈ? ඔය ටික පිනවන එක නේද? වෙන මොනවද තියනවද? එහෙනම් කියන්න බැරි නේ? උඹලගේ ඔළුවට ආවේ පුතා වල් කොම හින්දා. වල් කොම හින්දා එහෙම එකක් ඔළුවට ආවේ. ඒකමනේ සිහිය තියෙන්නේ. ඒකම තමයි සිහිය තියෙන්නේ. ඒකින්ද පේන්නේ ඒක විතරයි. අනිත් ඒවා පේන්නේ නැහැ. දැන් ඔය මුළු ළමයින්ගේ ලෝකෙම විනාශ කරලා තියෙන්නේ ෆෝන් එක. ළමයින්ගේ ලෝකෙම විනාශ කරලා ෆෝන් එක. පොඩි එක අවුවා බලලාද? නෑ පොඩි එක අවුවා නෙමෙයි. ගේම් ගහනවා, කාටූන් බලනවා. ගේම් ගහනවා, කාටූන් බලනවා. ඒකෙන් විනාශ වුණා ළමයා. මේ ළමා ලෝකයම වල්කමට වැටුනේ, ජීවිත විනාශ කරගත්තේ, සියදි විනාශා ගන්නේ, උම්මත්තකයෝ වෙන්නේ, අධ්‍යාපනයේ කඩා හිරුවා ගන්නේ, යුග ජීවිත දෙදරලා යන්නේ, මිනිමැරුම් හොරකම් සූක්ෂම විදියට වෙන්නේ ඔය ෆෝන් එක හින්දා. උතුම් මෙවලමක් මෝඩයන් කාමුක හැඟීමෙන් පාවිච්චි කරපුවාම, කාම තණ්හාවෙන් ඒකත් එක ගනුදෙනු කෙරුවාම ලැබෙන ප්‍රතිඵලය පුතා උපදවන්නේ දුක්. උපදවන්නේ දුක්. ඒවා තමයි ඔය භුක්ති විඳින්නේ. දුකට හේතුව ඒක. ඔය ඔක්කොටම හේතුව මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතුවක් හින්දා හටගන්න දේ ඒ හේතුව නැති කල කල නැති වී යනවා. හේතුඵලවාදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ හේතුඵලවාදේ ඔක්කොටම හේතුව වන්නේ කියලා බුදුහාඳුරෝ දේශනා කළා. මොකද්ද? නායක හඳුන්නේ පොසොන් පෝය දවසේ මේ මෙවුන්දලා ගැට මුඩි ගහගෙන සලුව ලාගෙන ආපුවාම වාඩි කරවලා ඔව් සලුවේ ට්‍රසල් පුතා සලුවේ ට්‍රසල් නාකි දිරච්ච ලොක්කිට මොකටද බලන්න ට්‍රසල් ඒකෙත් අහංකාරකම සිල් රෙද්දෙත් බේරෙනවා අහංකාරකම උද්දච්චකම උඩඟුකම ඒකටත් එල්ලලා ට්‍රසල් ඒකට එල්ලලා පබලු වල් ගතිය පුතා
වල් ගති. සිල් ගන්න ඕනේ ওই වයසේ නෙමෙයි. දැන් මොන සිල්ද බලන්. ගෙදරට වෙලා බුදියාපන්. හතර හන්දි කඩා ගන්න නැතුව. ඔව් නාකි මහయ్యලා යනවා පන්සල කාපාලු කරන්න. සිල් ගන්න ඕනේ මේ නාඹර වයසේ උ. ලපටි ලාමක ගැටවර වයසේ උ. තරුණ වයසේ උ. මැදියම් වියේ ආයන සිල් ගන්න ඕන. වැරදි කරන්නේ ඒ අයනේ. නාකියාට හිතුණත් කරන්න පුළුවන් ද පුතා වැරදි? හිතෙනවා කළු ගඟ ආයිනේ වැටකේ අපඳුරක් අද්දර සොඳුරු කතාවක් කිය රූමත් මල් ගහ වාගේ කෙල්ලෙක් එක්ක ඉඳගෙන ඉන්න නැත්තම් කියලා 80ක් පිරිච්ච ලොක්කට හම්බෙනවද පුතා ඒක? හම්බෙන්නේ පැතුමක් විතර හිතේ උපදින. හම්බුණත් යන්න බෑ. ඇට දිරලා නහරවැල් වේලිලා ස්නායු මැරිලා ප්‍රතික්ෂේප වෙනවා. හොරකමේ යන්න හිතුණාට යන්න බෑ. ගඟේ දියේ බහලා මාළුවෙක් තලා ගන්න හිතුණාට මූදේ බහලා දඩේම කරගන්න හිතුවාට දැන් පුළුවන්ද? බෑ. රැල්ල නෙමෙයි හුලකටත් වැටෙනවා. ඇට දිරලා නහරවැල් වේලිලා මස් දිය වෙලා. ඒ නිසා මේ කාම ලෝකයේ අපි දුක් උපදවනෙව්වා කරනවා විනා දුක නැති වෙනෙව්වා කරන්නේ